Welcome to France, Paris. මේ ඔබ ඉන්නේ ප්‍රංශයේ පැරිස් නගරේ අයිෆල් ටවර් කුළුණ ඉදිරිපිට. එම කුළුණ මීටර් 330ක් උස කුළුණක්. මේ කුළුණට නගින්න පුළුවන් ස්ටේජ් දෙකක් තියෙනවා මේ කුළුණේ. කුළුණ නැගීම සඳහා පිනිමගක් තිබෙනවා. ඒත් එක්කම කුළුණේ පළමු තලයට සහ දෙවන තලයට නැගීම සඳහා ලිෆ්ට් එකක් තිබෙනවා. පළවන තලයට නැංගට පස්සේ පැනරාමික් view එකක් තියෙනවා. දෙවන තලයට නැංගට පස්සේ This is France at Eiffel Tower. France වටේම බලන්න වෙනවා. මේ තියෙන්නේ France වටේ බලපුවාම කුළුණ අවට තියෙන France river එකේ river cruise තියෙනවා. France නරඹන්න. මේ ඉන්නේ France මේ river එක උඩ. river උඩ ඉඳලා බලන්න. මේ කුළුණ පේන විදිය තමයි ඔබට පේන්නේ. මේ කුළුණ උඩ තියෙන රේඩියෝ ටවර් එකක් සම්බන්ධ. මේ කුළුණට නැගීම සඳහා විශාල පොරයක් තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට ටිකට් කල්තියක් අරගන්න ඕන. ප්‍රංශයේ දිගේම ප්‍රංශ මෙම රිවර් එක තියෙනවා. ඒ නිසා හරිම සිද්ධාන්තයි. දිග ක්‍රූස් ඔයාලට පේනවා දැන් ඒකේ කරනවා. ඒත් එක්කම රිවර් එක දිගේම Very big හොඳ walkway එකක් තියෙනවා. cruise ships. පාදිකයන්ට ගමන් කිරීම සඳහා. දැන් අපි ටවර් එක ගාව ඉඳලා අපි දැන් සිටි එක පැත්තට ඇවිදින්මින් ඉන්නේ. ඔයාලා දැන් පේනවා සිටි එකේ view එක. මේ පේන්නේ සිටි එකේ තියෙන ටැක්සි වර්ගයක්, 3 wheel එකක්. ඒත් එක්කම මේ පේන්නේ සිටි එකේ ওই විදිහට පේන නගරය කියලා. මේ තියෙන සිටි එකේ පේමන්ට් එකේ තියෙන flea market එක. මේ තියෙන්නේ one of the museum. Lot of museums තියෙනවා අංශේ බලන්න. ඉස්සරහින් පේන්නේ Royal Palace එක. Palace එකේ garden එක ප්‍රදේශ තමයි මේ පේන්නේ මෙතන. Royal Palace එක ඉදිරිපිට තියෙන පොන්ඩ් එකක් මෙතන පෙන්වන්නේ. තාම අපි ඉන්නේ රිවර් එක ආසන්නේ. මේ තියෙන වෝ මෙමෝරියල් එකක්. අපි මේ රිවර් ක්‍රූස් රිවර් එක දිගේ ගියාම මේ පේන බලන්න තියෙන දේවල් තමයි ඕපරාම වලින් පේන්නේ. මේ තියෙන්නේ වෝ මෙමෝරියල් එකක්.
ඇතට පේන හැටි batteries at the war memorial. පේන්නේ මෙතන පේන්නේ මියුසියම් එකක්. ගොඩක් මියුසියම් තියෙනවා. එක වටවලින් මියුසියම්. මේ අපි ඉන්නේ දැන් රොයල් පැලස් එක ඉස්සරහා. දැන් අපි ඉදිරියට යද්දී මේ අපි ඉන්න view එකේ එක පාලමක් උඩ ඒ පාලමේ මේ පෙන්නන්නේ ඉබ්බ ගොඩක් තියෙනවා. ඒ ඉබ්බ කියන්නේ මේ කපල්ස් ඇවිල්ලා ඉබ්බෙක් ලොක් කරලා යනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පැර් එක සානිටුම් කරන්න තමයි ඒක කරලා තියෙන්නේ. අදොට සිටි එක දිගේ ඇවිදිද්දී පේන්ටින් දර්ශන තමයි මේ තියෙන්නේ සිටි එකේ වටේ බලන් තියෙන යන බස් එක. මේ තියෙන්නේ ආර්ට් ගැලරි එක ෆේමස්. Lore Museum. So, Lore Museum का हवाला दिए. तो ये पैलेस से ये बिल्डिंग का अरेगन एक विशाल प्रमाण මියුසියම් එක තියෙනවා. එක එක පැත්තේ එක එක කලා දැක්මක් දැක්මවල තමා පිටලා තියෙන්නේ. හරිම සෙත් ගන්නාසුළු මූර්ති මේ ප්‍රදේශයේ තියෙනවා. දැන් මේ පෙන්නන්නේ මොනාලිසා. මෙතන හරි පොරයක් තියෙනවා ෆොටෝ ගන්න මොනාලිසා ඉන්නේ. මේ පොරක කයි ෆොටෝ ගන්න මේ තියෙන ෆොටෝ සෙක්ෂන් එක තමයි කලාභවනේ.
කොටස බලලා අවසන් වුණාම ඊළඟට තවත් කොටසකට යන්න පුළුවන් වෙනවා. Rැස්වීම් ශාලාව and set room එක. මේ එළියට ආපුවාම ලෝරෙන් මුසිම් එකේ තියෙන මූර්ති නිර්මාණ තමයි දක්නට ලැබුණේ. මේ පෙන්වන්නේ පැරිසියේ underground railway network එක කොහොමද කියන එක. මේ ඇතුළේ train එක සහ train station එක underground තියෙන